ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරය. ඉන්දියාව තුළ යුරෝපීය බලපෑම් තමයි මුලින්ම බලන්න යන්නේ. පෘතුගීසින් ඉන්දියාවට පැමිණීමෙන් පසු ඉන්දියානු සාගරය ආශ්‍රිතව එතෙක් පැවති අරාබි වෙළඳ කටයුතු බෙහෙවින් අඩපණ විය. පෘතුගීසින්ට පසුව ලන්දේසීන්, ඉංග්‍රීසීන් හා ප්‍රංශ ජාතිකයින් ඉන්දියාවට පැමිණීම නිසා වෙළඳ කටයුතු හා දේශපාලන බලව්‍යාප්තිය සම්බන්ධයෙන් යුරෝපීන් අතර ගැටුම් ඇති විය. අපි මුලින්ම බලමු පෘතුගීසි ජාතිකයින්ගේ පැමිණීම. 1509 වර්ෂයේදී පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත්වා අපොන්සෝ ද අල්බයුරුක් ඉන්දියාව හා ඉන්දියානු සාගර කලාපයේ පෘතුගීසි බලය පැතිරීමට විශාල සේවයක් කළා. ඔහු 1510 වර්ෂයේදී ගෝවා යටත් කර එය පෙරදිග පෘතුගීසි මධ්‍යස්ථානය බවට පත් කරගත්තා. ඉන්පසු බලමු අපි ලන්දේසී ජාතිකයින්ගේ පැමිණීම. ඉන්දියානු වෙරළවට පැවති පෘතුගීසි බලයට මුරවලට තර්ජනය එල්ල වූයේ ලන්දේසීන්ගේ. ලන්දේසීහු 1602 වර්ෂයේදී පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම පිහිටුවාගෙන ඉන්දියානු සාගරයට ශක්තිමත් නැව කණ්ඩායමක් එවීමට කටයුතු කළා. ලන්දේසීන් මුලින්ම අවධානය යොමු කළේ කුළුබඩු බහුලව වෙන අග්නිදිග ආසියාතික ප්‍රදේශ කෙරෙහි. කුළුබඩු දිවයින් වලින් පෘතුගීසීන් පළවා හැරීමෙන් පසු ඔහු ඉන්දියාව කෙරෙහිද තම අවධානය යොමු කළා. ඉන්පසු බලමු අපි ඉංග්‍රීසි ජාතිකයින්ගේ පැමිණීම. බ්‍රිතාන්‍ය තම මවුරට කරගත් ඉංග්‍රීසීහු පෙරදිග ඉන්දියානු ඉංග්‍රීසි වෙළඳ සමාගම පිහිටුවාගෙන 17 වන සියවස ආරම්භයේදී ආසියාවට පැමිණියා. ඉංග්‍රීසි මුල් කාලයේදී ජාවා, සුමත්‍රා වැනි ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කළත් ලන්දේසීන් සමග ගැටුම් ඇතිවීමත් සමග ඔහු අවධානය ඉන්දියාව දෙසටත් යොමු වුණා. ඉන්පසු බලමු අපි ප්‍රංශ ජාතිකයින්ගේ පැමිණීම. ප්‍රංශ ජාතිකයින් ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කළේ සෙසු යුරෝපියන්ට පසුවයි. 1664 වර්ෂයේදී පෙරදිග ප්‍රංශ වෙළඳ සමාගම පිහිටුවාගෙන 1668 වර්ෂයේදී ඉන්දියාවට පැමිණි ප්‍රංශ ජාතිකයෝ සුරාටි වෙළඳ ගබඩාවක් ඉදි කළා. අනතුරුව පොන්ඩිචේරි, කරිකාල් හා චන්ද්‍රනගර වැනි ප්‍රදේශ රැසක ප්‍රංශ බලකොටු ඉදි කරා. දැන් අපි බලමු යුරෝපියන් පැමිණීමේ පොදු අරමුණු මොනවද කියලා. ඉන්දියාවේ තිබූ ගම්මිරිස් කුරුඳු එනසල් වැනි කුළුබඩු ලබා ගැනීම, ඉන්දියානු කපුරෙදි සහ සේද වෙළඳාමේ අයිතිය ලබා ගැනීම, පෙරදිග කලාපයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය